වෙල්කම් ටු චාමික SD කමියුනිටි. ඉතින් ට්‍රේඩින් ගැන ඔයාලට මම අරගෙන වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එක තමයි මේක. ඉතින් මම පළවෙනි වීඩියෝ එකෙන් ඔයාලට කියලා දුන්නා XM account එක ක්‍රියේට් කරගන්න විදිහ අලුතෙන්ම ට්‍රේඩින් ස්ටාර්ට් කරන කෙනෙක්. එතකොට එයාලට අපිත් එක්ක ජොයින් වෙන්න පුළුවන්. දෙවෙනි වීඩියෝ එකෙන් අපි ඇඩිෂනල් account එකක් කියන්නේ දැන්ටමත් XM account එකක් තියෙනවා නම් එයාට ඒත් අපි චාමික SD අපේ කමියුනිටි එකත් එක්ක ජොයින් වෙන්න ඕන නම් එයාලා කොහොමද ජොයින් වෙන්නේ ඇඩිෂනල් account එකක් හදාගෙන කියන එකත් මම වීඩියෝ එක ෂෙයා කරලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකත් බලන්න. පළවෙනි වීඩියෝ එකත් බලන්න. ඉතින් මේක තුන්වෙනි වීඩියෝ එක. මේකදී අපි කියලා දෙන දැන් ඔයාලා ක්‍රියේට් කරගත්ත account එක කොහොමද MT5 කියන app එකට link කරන්න කියන එක තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් හරිම සරලයි. ඔයාලගේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එක ඔයාලට මේක කරගෙන යන්න පුළුවන්. හරිම අනිත් තමයි හරිම පහසුවෙන් ඔයාලට මේක කරගන්න පුළුවන්. හරි. අපි බලමු එහෙනම් වැඩේ කොහොමද වෙන්නේ කියලා. අපි යමු වීඩියෝ එකට. හරි ඔයාලා මුලින්ම MT5 app එක download කරන්න ඕනේ. ඒකට ඔයාලා මුලින්ම App Store එකට යන්න. එහෙම නැත්නම් Android phone එක යන්න Play Store එකට යන්න. ගිහිල්ලා MT5 නැත්නම් MetaTrader 5 කියලා සර්ච් කරන්න. MetaTrader 5 කියලා සර්ච් කරලා මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න. මම මේකට ඔල්රෙඩි මේක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. හරිද? මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලා යන්න යාළුවගේ XM app එකට. ඔයාලගේ XM account එක තමයි අපි MT5 කනෙක්ට් කරන්න හදන්නේ. හරි දැන් ඔයාලට පුළුවන් මෙතන real කියන තැන ටච් කරන්න. වම් පැත්තේ උඩින්ම ඔයාලට එතන බලා ගන්න පුළුවන්. එතන ටච් කරාට පස්සේ ඔයාගේ දැන්ට ඇක්ටිව් තියෙන account එක බලා ගන්න පුළුවන්. අලුතෙන් account හදපු කෙනෙක් නම් මෙතන account තුනක් නැති වෙන්න පුළුවන්. additional account එක හදපු කෙනෙක් නම් මේ වගේ account දෙකක් වගේ මෙතන තියෙන්න පුළුවන්. ඔයා කොහොම හරි ඔයා connect කරගන්න ඕන MT5 එකට. ඔයා අපේ partner code එකෙන් හදපු account එක. ඒ account ID එක ඔයාලට යටින් බලා ගන්න පුළුවන්. ඒ අදාළ account ID එක ඔයා අපිට දුන්න account ID එක ඒ account එක අරන් ගිහලා MT5 වල connect කරගන්න. හරි. ඔයාට කරන්න පුළුවන් ඉස්සෙල්ලාම ඔයාට connect කරන්න ඔයා හිතමු දැන් මේ 751 කියන account එක තමයි අපේ partner code එකෙන් create කරලා තියෙන්නේ කියලා. ඔයා එන එතන touch කරන්න. touch කරාට පස්සේ ස්විච් වෙනවා ඒ account එකට. ඊට පස්සේ ආපහු මෙතන real කියන තැන click කරන්න. click කරාට පස්සේ ඔයා බලන්න උඩින්ම ඇවිල්ලා තියෙනවා ඒ අදාළ account එක. ඒකේ ඔයාට කරන්න දෙන දේ manage කියන තැන click කරන්න. manage කියන තැන click කරාට පස්සේ ඔයාට account information බලා ගන්න පුළුවන්. අන්න account information කියන එක උඩ click කරන්න, touch කරන්න. එතන touch කරාට පස්සේ ඔයාට server එක සහ MT5 ID එක බලා ගන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ server එක MT5 ID එක ඒ ටික copy කරගන්න, copy කරගෙන යන්න MT5 app එකට. MT5 app එකට යන්න Android users ලගේ නම් මෙහෙම quotas, chart, trade, history, setting කියලා මෙන්න පහලින් බලා ගන්න පුළුවන්. මේක setting වලට ගිහිල්ලා new account කියන එක උඩ touch කරාට පස්සේ enter company or server name කියලා බලා ගන්න පුළුවන්. මෙතන ඔයා search කරන්න XM Global කියලා. XM Global Limited කියලා search කරගත්තාට පස්සේ ඒක උඩ click කරාට පස්සේ මෙතන server එක login ID එක password එක වලට බලා ගන්න පුළුවන්. ඔයා මෙතන දෙන්න ඕන server එක තමයි ඔයාගේ මෙතන account information වල තියෙන server එක. බලන්න මෙතන නම් තියෙන MT5 10 කියලා. එහෙනම් ඔයා මෙතනින් දෙන්න ඕන MT5 10 කියන එක තෝරලා දෙන්න ඕන. login කියන එකට දෙන්න ඕන. බලන්න මෙතන MT5 ID කියලා තියෙනවා. අන්න ඒක copy කරගෙන ඇවිල්ලා මෙන්න මෙතන login කියන එකට දෙන්න. ඊට පස්සේ password එක දෙන්න. password එක ඔයාලා කාට හරි මතක නැත්නම් password එක reset කරගන්න විදිහ මම කියලා දෙන්නම්. මොකද මේ දේවල් හරියට දෙන්න ඕනේ නැත්නම් account එක connect වෙන්නේ නැහැ. හරිද? ඔයාලා පුළුවන් ආපහු මේ manage කියන දන click කරලා change trading account password කියන එක උඩ click කරන්න, touch කරන්න. ඊට පස්සේ new ඔයා කැමති හොඳ password එකක් බලලා දෙන්න ආපහු. ඊට පස්සේ ඔයාගේ profile password මෙතන දීලා change password දෙන්න. ඊට පස්සේ ඒ password එක අරන් ගිහලා අලුතෙන් තව password එකක් අරන් ගිහලා මෙතනට ඔයාට දෙන්න තියෙන්නේ දීලා මේ පල්ලෙහෙන් තියෙනවා sign in කියලා. මෙන්න මේ sign in කියන තැන click කරන්න. අනිවාර්යයෙන්ම මේ server එක හරියට බලලා දෙන්න, login ID එක හරියට බලලා දෙන්න, password එක හරියට දෙන්න නැත්නම් account එක හරියට connect වෙන්නේ නැහැ. හරිද? දැන් ඔයාලට මම පැහැදිලි කරා කොහොමද ඔයාලගේ account එක MT5 කියන app එකට connect කරන්න කියලා. ඉතින් හරිම සරලයි. ඉතාලම පොඩි දෙයක් ඔයාලට කරන්න තියෙන්නේ. මේ manage කියන තැනින් ඔයාලට account information බලා ගන්න පුළුවන් server එක MT5 ID එක. ඒ දෙක දීලා password එක මතක නැත්නම් අර විදිහට password එක reset කරගෙන ඔයාලට connect කරගන්න පුළුවන්. හරි ඒ වගේම මම ඔයාලට දැන් පෙන්නන්නම් Android phone එකකින් කොහොමද MT5 app එකට XM account එක connect කරන්න කියලා පොඩි වෙනසක් තියෙනවා. ඒ නිසා මම ඒකත් ඔයාලට මෙහෙමම පෙන්නලා ඉන්නම් Android users වලට. නැත්නම් ඒක හොයාගන්න නොදන්න කෙනෙක්ට අමාරු වෙන නිසා. හරි මේ තියෙන MT5 app එක. app එකට ගියාට පස්සේ quotas, chart, trade, history, message ඔය විදිහට තමයි ඔයාලගේ බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මේකේ ඔයාලට කරන්න තියෙන්නේ XM account MT5 connect කරගන්න. උඩින් ඔයාලට පේනදී messages කියන එක ඉස්සරහින් ඉරි කැලේ තුනක් තියෙනවා. අන්න එතන click කරන්න. click කරාට පස්සේ මෙන්න මේ වගේ manage account කියලා එකක් ඇති. ආන්ගේ manage account කියන එක උඩ click කරාට පස්සේ දකුණු පැත්තේ උඩ කෙළවර
ප්ලස් අයිකන් එකක් තියෙනවා. අන් ඒ ප්ලස් අයිකන් එක උඩ ක්ලික් කරලා XM global කියලා සර්ච් කරාට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පේන ඉතින් අර වගේම තමයි login password serve එක හරියට බලලා login කියන බටන් එක ක්ලික් කරන්න තියෙනවා. ඉතින් දැන් ඒක මේ විදිහට තමයි Android users වලට තියෙන්නේ. මම අර කලින් පෙන්නුවේ Apple users වලට තියෙන විදිහට. මම හිතනවා දැන් පැහැදිලි ඇති කියලා. අපි මුලින්ම කතා කරා account එක create කරන විදිය, දැන්ට account එකක් තියෙන කෙනෙක්ට additional account එකක් තියෙන connect කරන විදිය අපි දෙවෙනි වීඩියෝෙන් කතා කරා. ඊට පස්සේ තුන්වෙනි වීඩියෝෙන් අපි කතා කරා මේ හදාගත්ත account එක කොහොමද MT5 කියන server එකට connect කරගන්නේ කියලා. ඉතින් ඔක මේක තමයි තුන්වෙනි වීඩියෝ එක. අපි හතරවෙනි වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද දැන් MT5 එකට කනෙක්ට් කරගත්තට පස්සේ ට්‍රේඩ් කරන්න කියලා. ඉතින් ඔක තමයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ. ට්‍රේඩ් කරන්නේ කොහොමද කියන එක. ඉතින් අපි ඒක ඊගා වීඩියෝ වලට කියලා දෙනවා MT5 app එක භාවිතයෙන් කොහොමද ට්‍රේඩ් කරන්න කියලා. ඉතින් ඔයාලට ට්‍රේඩ් කරන්න ඩොලර්ස් අවශ්‍ය වෙනවා. ඉතින් ඒක ඔළුවේ තියාගන්න ඩොලර්ස් 15 සිට උඩට ඔයාලට කැමති තරමක් ඩිපොසිට් කරගන්න පුළුවන්. ඉතින් ඩිපොසිට් එක වැඩි වෙන තරමට ඔයාලට ලොකු දෙයක් ට්‍රේඩින් ඇතුලේ කරගන්න පුළුවන්. ලොකු ඉන්කම් එකකට යන්න පුළුවන්. ඔයාගේ ලොකු බැලන්ස් එකක් තියෙනවා. ඔයාලට ලොකු ඉන්කම් එකකට යන්න පුළුවන්. ඉතින් ඒක තමයි ට්‍රේඩින් වල සරල සිද්ධාන්තය. ඉතින් ඔය විදිහට තමයි. ඉතින් මේකදී ඔයාලට අපි කියලා දෙන්නේ ඇනලයිස් කරන්න. මොකද ඇනලයිස් කරලා ඔයාලා ට්‍රේඩ් කරන්න ගියොත් එහෙම ඔයාලට මේකෙන් ඉන්කම් එකක් ගන්න කාලයක් යනවා. ඉතින් මම මේකදී මම පර්සනල් ඇනලයිස් කරනවා. දැන් අවුරුදු 3ක් විතර මම මාසෙට ලක්ෂ 5ක් 10ක් අතර ඉන්කම් හොඳ ඉන්කම් එකකට යනවා. ඉතින් ඒ දේවල් මම කරගන්නේ මම තනියෙන් ඇනලයිස් කරලා. ඉතින් මේකෙතනදී මම ඔයාලා ඇනලයිස් කරලා කරන්න ගියොත් එහෙම ඔයාලටත් ලොස් වෙලා කාලයක් යයි දෙයක් කරගන්න. ඉතින් මම මෙතන ඇනලයිස් කරලා දෙන්න නිසා ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට තියෙන්නේ ඒ ඇනලයිස් කරලා ට්‍රේඩ් එක අරගෙන ප්‍රොෆිට් එක ඔයාලට ගන්න විතරයි තියෙන්නේ. ඉතින් හරිම සරලයි. රිස්ක් එකක් ඇත්තෙම නැහැ. හරි ඒක අපි ඊගා වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් මේ විදිහට තමයි ඔයාගේ XM account එක MT5 එකට කනෙක්ට් වෙන්නේ. අපි එහෙනම් ඊගා වීඩියෝ එකෙන් හම්බෙමු. ගිහින් එන්න.